අති ගෞරවනීය ආලෝක මෑණියන් වහන්සේ අවසරයි ඔබ වහන්සේ අප සූම් ධර්ම සභා මණ්ඩපයට අද දින වැඩම කරන්නේ මෙත් සිතින් දෙපා නමදිමිනි. අපගේ වීර්ය සමගම ගරු ඔබ වහන්සේගේ පිහිට අපගේ සසර ගමන නිමා කිරීම පිණිස අති ගෞරවයෙන් ඉල්ලා සිටිමි. සාදු සාදු. තෙරුවන් සරණයි. හොඳයි එහෙනම් අපි වැඩසටහන පටන් ගමු පුරුදු විදියට. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතින් අපි කතා කරගෙන ආවේ මේ සතිපට්ඨාන සූත්‍රයේ ආනිසංස වලින් පස්සේ මේ සතිය කියන එකෙන් ප්‍රයෝජන ගන්න අපි ළඟ තියෙන්න ඕනේ ಗುಣධර්ම ටිකක් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රේ පටන් ගන්නකොටම දේශනා කරලා තියෙනවා. ආතාපි සම්පජානෝ සතිමා කියලා. ඉතින් මම හිතන්නේ අපි ආතාපි කියන වීරය සම්බන්ධයෙන් කොටසක් කතා කළා මට මතක විදියට. ඉතින් ඒකත් එක්කම ඈඳිලා තමයි ඊටු ටික යන්නේ. ඉතින් හෙමින් මේ කාරණා අපි විග්‍රහ කරගනිමු කොහොමද අපි මේ කරගෙන යන සතිපට්ඨාන භාවනා පුහුණුවට මේ ಗುಣ අපිට උපකාර වෙන්නේ කියලා. ඉතින් ඕනම තැනක භාගතුන් වහන්සේ මේ ආනාපාන සතිය හෝ සතිපට්ඨාන භාවනා ක්‍රමය සම්බන්ධයෙන් කතා කරලා තියෙන තැනක උන්වහන්සේ කියන්නේ අපිට විවේක ශුන්‍යකාරයකට නැත්තම් ආරණ්‍යයකට රුක්ෂ මූලයකට ගිහිල්ලා පරයන්කෙන් ඉඳ ගන්න කියනවා. පරයන්කෙන් ඉඳ ගන්නවා කියන එක ඊටාම වැදගත්. මේක හේතුවක් තියෙනවා මේ පරයන්කෙන් ඉඳ ගන්න කියන එකට. කඳ ඍජු වෙලා පట్టල වෙලා ඉඳ ගන්න කියන එක තමයි සාමාන්‍යයෙන් කියන්නේ සමබරව සමමිතිකව. ඒ ඉරියව්ව ඊටාම වැදගත්. අපි මේ භාවනා කරනවා කිව්වට සතිපට්ඨානය පුරුදු කරනවා කිව්වට ආනාපාන සතිය පුරුදු කරනවා කිව්වට සමබර ඉරියව්ව නැති වුණොත් එතනදී පස්සේ මූලික අපහසුතා වැඩි වෙන්න ගන්නවා මුල් කාලෙදී. ඒ අපහසුතා මගහරව ගන්න තමයි අපි මේ ඉරියව්ව හදා ගන්න ඕනේ. ඉතින් අපි පරයන්කයකට විශේෂයෙන් යනකොට ඉරියව්ව හදාගන්න විනාඩි 3-4ක් හරි කමක් නැහැ අරගෙන සමබරව ඉඳ ගන්න ඕනේ. ඉතින් අපි පරයන්කයට යන හැම අවස්ථාවකම හැම දවසකම ඒ ඉරියව්ව ඒ විදිහටම පාවිච්චි කරන්න දැනගන්න ඕනේ. එක දවසට එක ඉරියව් වෙනස් නොකර. ඉතින් මේ ඉරියව්ව සමබරව මේ නිසීදදී පල්ලංකම් පරයන්කයෙන් ඉඳ ගන්න කියන එක මෙතනදී කියන්නේ ඕක තමයි අපේ කයට මෛත්‍රී කරනවා කියන්නේ ඕක. ඒ කියන්නේ මේ කයත් එක්ක යාළු වෙන්න පුළුවන් වෙනවා. නිකන් උලක් උඩ ඉඳගත්තා වගේ භාවනා කරන්න බෑ. එතකොට අපිට නිකම්ම ද්වේෂසිත එනවා. කයට වෛර කරගෙන ඉන්නේ මේ ඉඳගෙන ඉන්නවා කියන ඉරියව්ව ගැන අපිට කිසිම ප්‍රසාදයක් නැති වෙනවා. උලක් උඩ ඉඳගත්තා වගේ ඉඳගත්තොත් සමබර නැති වුණොත්. ඒ නිසා මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට ප්‍රසාදයක් මනසේ හට ගන්න තමයි අපිට මේ පරයන්කය මෙච්චර හොඳින් හදාගන්න කියලා කියන්නේ. පහසුවෙන් සමබරව ඉඳ ගන්නවා හරියට පිරමීඩයක් තියනවා වගේ. ඕන් ඊට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අරමුණට හිත ගන්න. මේ කය පහසුවෙන් තියුවට පස්සේ අර ලෝකෙ පුරාම අරමුණෙන් අරමුණට පැන ගිහින් මුළු ලෝකෙ පුරාම අරමුණු රස විඳපු මේ හිත අපි කයට ගන්නවා. ඒ කියන්නේ අපි දැන් ලෝකයක් පුරා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතිවිලි හොයා රස විඳපු මේ හිත අපි හිතමු අපි ආරණ්‍යයකට ගියා එක්කෝ රුක්ක මූලයකට ගියා එක්ක ශුන්‍යාගාරයකට ගියා නම් අපි එතනට එනකොට ආරණ්‍යයට එනකොට රුක්ක මූලයට එනකොට නැත්නම් ශුන්‍යාගාරයට නැත්නම් අපිට ඉතින් ගිහිය විදිහට විවේක දැනකට එනකොට එතනට අපි හිතේ ඇති වෙලා තියෙනවා නම් ප්‍රසාදය අපි ආපු ආරණ්‍යයට රුක්ක මූලයට ශුන්‍යාගාරයට අපේ හිතේ ප්‍රසාදයක් පහළ වෙලා තියෙනවා නම් ඒ කියන්නේ අපි ආරණ්‍යයට සතිමත් වෙලා තියෙන. එතකොට මුළු ලෝකෙම අපේ මනසෙන් ගිලිහෙනවා. එහෙම සුදුසු තැනකට ඇවිල්ලා අපි මෙහෙම පట్టල වෙලා ඉඳගත්තට පස්සේ අපි හිත කයට ගන්නකොට ලෝකෙත් අතහැරිලා ආරණ්‍යයත් අතහැරිලා ශුන්‍යාගාරයත් අතහැරිලා අපි තුම අපි gedara විවේක තැනක ඉඳගත්තොත් සමහර වෙලාවට අපිට දැනෙලා ඇති ඔයගොල්ලන්ට දැනෙලා ඇති ගේත් අමතක වෙනවා වගේ තැනක් එනවා. මම ඉන්න තැන විතරයි කය විතරයි අරමුණු වෙන්නේ ගේ සම්පූර්ණයෙන් මනසින් අයින් වෙනවා. ඉතින් එතකොට අර ලෝකේ පුරාම තියෙන දුක් ටික මනසෙන් අයින් වෙලා ගේ ඇතුලේ තියෙන දුක් ටික අයින් වෙලා කයට හිත එනවා.
ඔහොම ගත්තට පස්සේ කයට හිත ගත්තට පස්සේ ඉතින් කය සම්බන්ධව දැනුවත් භාවයක ඉන්නවා කියලා කියන්නේ ඕක තමයි සරල සතිය. කය සම්බන්ධ යම්කිසි දෙයක් මට දැනෙනවා. ඒකවත් අඩුම ගානේ ඒකවත් තියා ගන්න කියලා ලොකු සාංශය කියනවා නිතරම. ජාම බේර ගන්න මේ අපායට කෙක්ක වැටෙන එක නවත්ත ගන්න ඒකත් ඇති. ඒකෙන් සෑහීමටපත් වෙන්න. ඊට පස්සේ ඔහොම කයට හිත ගත්තාම ඉතින් අපි ආස්වාස ප්‍රස්වාස අරමුණු කරගෙන භාවනා කරනවා නම් උන නහය ළඟ කොහේ හරි නහය ළඟ නැතිනම් පපුවේ නැත්නම් බඩේ ඔය හුස්ම වැඩ කරන චලනයක් ස්පර්ශයක් කොහේ හරි දැනෙන්න ගන්න. ඉතින් පොතේ තියෙන්නේ ඕක නාසය අග හෝ උඩුතලේ වුණාට මේ හුස්ම ගමන් ගන්නා මාර්ගයේ ඕනම තැනක් අපිට ස්පර්ශ කරන්න පුළුවන් විපස්සනාව සම්බන්ධයෙන් කතා කරද්දී. කොහේ හරි චලනයක් තියෙනවා කියලා දැනෙන්න ගන්නවා. හුස්ම වදින එක දැනෙන්න ගන්නවා. ඕන්න ඊට පස්සේ එතනට අරමුණු කරගෙන ඉන්නවා එක්ක නාසය අග එක්ක උඩුතලේ වදිනවා නැත්නම් පපුව උස් පහත් වෙනවා නැත්නම් බඩ පිම්බෙනවා ඇකිලෙනවා. ওই චලනයක් අපි අල්ලගෙන එක තැනකට මනස කේන්ද්‍ර කරාම එල්ල කරාම අර හුස්ම වැදෙනවා කියලා අර නිකන් මතු පිටින් ගොරෝසුවට බොඳ වෙලා වගේ දැනිච්ච එක හුස්ම දෙකට කැඩිලා පේන්න ගන්නවා. ඇතුල් වෙන හුස්මයි පිට වෙන හුස්මයි නැත්තම් බඩ පිම්බෙන එක එකයි හැකිලෙන එක එකයි වශයෙන් දැනෙන්න ගන්නවා. ඔන්න ඕක දැනගන්නකොට මට හුස්ම වෙන් වෙලා පේනවා නම් පිම්බීම හැකිලිම වෙන් වෙලා දැනෙනවා නම් ඔන්න තේරුම් ගන්න ඕනේ ඔන්න ඔතන ඉඳලා තමයි අපි මේ ඊටාම සියුම් සූක්ෂම වැඩකට මේ ලෑස්ති වෙන්නේ. මේ කැති පොළු මුගුරු අරගෙන කරන ගොරෝසු ඕලාරික වැඩක් නෙමෙයි සියුම් වැඩකට තමයි මේ කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න ඔය හුස්ම පේන තැන දක්වා එන්නේ අපි ශ්‍රද්ධාවයි වීරියයි එක්ක. අපි කලින් කතා කළා ආතාප වීරිය කියලා. ඉතින් ඔතනට ආරම්භක ධාතු වීරිය තියෙන්න ඕනේ. ඒකෙන් ඔන්න ඔතෙන්ට ආවට පස්සේ ඔය තැනට දක්වා එන්න අපිට ලොකු ප්‍රසාද ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ, වීරියක් තියෙන්න ඕනේ. අපි ශ්‍රද්ධාවෙන් අදාහගත්තු දේ කරලා බලන්න උවමනාව තියෙන්න ඕනේ. ඒක එන්නේ ඒ කර බැලීමේ කැමැත්ත ආවහම තමයි ඔන්න ඔය හුස්ම දෙකට වෙලා ඉතින් පේන ගන්නවා. එතනදී අපිට මේක තවදුරටත් කරලා බලන්න කැමැත්ත එනකොට ඔතෙන්ට එනකන් ආපු ශ්‍රද්ධාව නෙමෙයි අපේ මනසේ තියෙන්නේ. කුසල ඡන්දය කියන එක ඔතෙන්දී හට ගන්නවා. අර කලින් තිබුණු ප්‍රසාද සද්ධාවට වැඩිය උසස් ශ්‍රද්ධාවක් ඔතන තියෙන්නේ. ඔතනදී ඔතෙන්ට එනකන් තිබුණු වීරියට වැඩිය අතිරේක වීරියක් ඕනේ ඔතන ඉඳලා ඉස්සරහට යන්න. ඔන්න ඒ වෙලාවේදී අපිට මේ හුස්ම වෙන් කරලා බලා ගන්න පුළුවන් නම් මෙන්න මේක ආස්වාසය මෙන්න මේක ප්‍රස්වාසය කියලා. දෙක වෙන් කරලා කලවම් වෙන්නේ නැතුව පැටලෙන්නේ නැතුව අඳුන ගන්න පුළුවන් නම් ඒ හුස්ම වෙන් කරලා අඳුන ගන්න වෙලාවේ අපේ හිත සිතිවිලි වලට, ශබ්ද වලට, වේදනා වලට ගිහිල්ලා නැහැ. ගිහිල්ලා තිබ්බනම් කවදාවත් මේ හුස්ම දෙක වෙන් කරලා පේන්නේ නැහැ. ඉතින් හුස්ම පේනවා කියන එකේ නොපෙනෙන සාක්ෂිය තමයි මම සතිමත් මගේ හිත විසිරීලා නැහැ, නන්නත්තරේ ගිහිල්ලා නැහැ, සිතුවිල්ලක් ඇවිල්ලා නැහැ. සිතුවිලි, ශබ්ද, වේදනා වලින් බාධාවක් වෙලා නැති හන්ද තමයි මට මේ හුස්ම හොඳට දෙකට කැඩිලා පේන්නේ. මෙතෙන්දී ආරම්භක ධාතු වීරියෙන් මෙතනදී වැඩ කරන්න බෑ. මෙතනදී ඊට එහා ගිය මේක දිගටම අරගෙන යන්න ඕනි ලොකු වීරියක් අවශ්‍යයි. ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා අපි වීරියන් ගැන කතා කරනවා. උතනදී ආරම්භක ධාතු වීරිය නෙමෙයි තියෙන්නේ. ඊට එහා ගිය වීරකින් අපි වැඩ කරන්නේ. ඉතින් එහෙම නැති වුණොත් මේ සතියට අර වැඩ ටික කරගන්න බැරි වෙනවා ඉස්සරහට. එතකොට මේ ලොකු සාංශේ නිතරම සතිය සම්බන්ධ කතා කරන තැන්වල මේ විදිහට මේ මූලික ශ්‍රද්ධාවකින් වීරියකින් ආතාප වීරියේ මූලික අධියරකින් අපි මේ චුට්ට දුර ආවට පස්සේ මේ සතිය වැඩ කරන විදිය සතිය සම්බන්ධයෙන් තේරුම් ගන්න පැතිකඩවල් 4ක් ගැන කතා කරලා කියනවා ගොඩාක් තැන්වල සතියේ ලක්ෂණයක් තියෙනවා සතියේ හැටි සතියේ රසයක් තියෙනවා අපිට දැනෙන විදිහක් සතිය වැටහෙන ආකාරයක් තියෙනවා සතිය ඇති කරගන්න සතිය වර්ධනය කරගන්න සතිය නගා හිටවන්න උදව් දෙන කාරණා ගැන කතා කරනවා. ඔහොම කාරණා 4ක් තියෙනවා. ඒ 4 අපිට ඇත්තටම අපි දැනගෙන හිටියොත් ලේසි මේ වැඩේ කරගෙන යන්න. ඒ හින්දා මම හිතුවා මේ සතිය කියන එක සතිපට්ඨානය කියන එක ඉස්සරහට අරගෙන යන්න. ආතාපි සම්පජානෝ සතිමා කියලා කියන තැන මේ සතියට අදාළ මේ කෑලි ටික චුට්ටක් තේරුම් ගත්තොත් හොඳයි කියලා. එතකොට අපිට කමඨහන් සුද්ධ කරද්දී අපේ භාවනාවේ අත්දැකීමක් එද්දී හරිම ලේසි. ඉතින් සතියේ ලක්ෂණයක් බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. ඒ තමයි මේ සතියේ තියෙනවා අපිලාපන ලක්ෂණය කියලා එකක්. ඒ කියන්නේ අරමුණේ කිඳා බහිනවා හිත. මතු පිටින් ඔහේ ගහලා යන්නේ නැහැ.
ඔකට සාමාන්‍යයෙන් කියන ප්‍රසිද්ධ උපමාව තමයි මේ පොරොප්ප කෑල්ලක් හරි සාමාන්‍ය බෝලයක් හරි වතුර මත තිබුණොත් එහෙනම් ඒක වතුර රැල්ලත් එක්ක පැන තමයි තියෙන්නේ. හැබැයි ගල් කැටයක් දැම්මොත් එහෙම පැන තියෙන්නේ නැහැ. වැටුණු තැනින්ම කෙලින්ම කිඳා බැහැගෙන අඩියටම පතුලටම යනවා. සතිය ඒ වගේ හරියටම සතිය කියන එක මේ ආතාප වීරියත් එක්ක මේ කරුණු කාරණා ගුණ වෙලා අරමුණට යොමු වුණොත් සතිය ඒ අරමුණේ කිඳා බැහැලා ඒකේ ඇලිලා වගේ තියෙනවා. අරමුණේ කිඳා බහිනවා සිහිය පිහිටලා තියෙනවා. එතකොට එහෙම කිඳා බැස්සොත් මේ අපි දැන් ඉස්සරහින් තියාගත්තු මූලික අරමුණට අදාළව ඇතුල් වෙන හුස්මට කිඳා බැස්සොත් ඒ කියන්නේ ආස්වාස හුස්ම එක්කම මගේ මනස යාළු වෙලා තිබුණොත් ඔන්න ඊළඟට ප්‍රස්වාසය ඉවරුණාට පස්සේ මගේ මනස කලින්ට වැඩිය ආස්වාසය පටන් ගන්නකොටම දකින්න ආසාවක් එනවා. තව ආස්වාසයට ලං වෙන්න කැමැත්තක් එනවා. ආස්වාසය සම්පූර්ණම ආස්වාසය දකින්න ආසාවක් එනවා. පටන් අරගෙන පැවතිලා නැති වෙනකම් ඒක ගෙවෙනකම්ම දකින්න කැමැත්තක් එනවා. අරමුණේ කිඳා බැස්සහම ඒකෙන් පිට ආයේ හෙල්ලෙන්නේ නැහැ. අර මතු පිට කට්ට විතරක් බලලා එයා නිකන් ඉන්නේ නැහැ. එයාට ආස්වාසය සහ ප්‍රස්වාසය කියන මේ අරමුණු දෙකේම නැත්තම් පිම්බීම හැකිලිම කියන මේ දෙකේම මුල ඉඳලා අග දක්වාම නූලක් දිගේ යනවා වගේ මේක දකින්න හැකියාවක් එනවා හරියට හිත අරමුණේ කිඳා බැස්සහම. මුලදී හැබැයි ඕක කොහොම වෙන්නේ නැහැ. එකපාරට පටන් ගත්ත ගමන් ඔහොම වෙන්නේ නැහැ. ආදුනිකයෙකුට එහෙම වෙන්නේ නැහැ. ඒක බලාපොරොත්තු වෙන්න එපා. එහෙම බණක් ඇහුවට. අපි සාදර සිතින් ආතාප වීර්යයෙන් නැවත මේක පුහුණුවේ යෙදෙනකොට තමයි ඔය වගේ හරියටම නූලක් දිගේ යනවා වගේ අරමුණේ කිඳා බහැලා අරමුණේ සිහිය පිහිටවන්න පුළුවන් වෙන්නේ. එතකොට වැඩි හුස්ම රැලි ගාණක් බලන්න පුළුවන් වෙනවා. ඔය හුස්මේ හිත සිහියෙන් කිඳා බැස්සාම වැඩිපුර හුස්ම රැලි වාර ගාණක් බලන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් මතු පිටින් ඔහේ හුස්ම දිහා බලන් හිටියොත් හුස්මක් දෙකක් තුනක් බලනකොට ඔන්න හිත පිටපයින්. ඒ නිසා නැවත වීරයෙන් මේ හුස්මේ අලවලා හිත පවත්වන්න පටන් ගත්තොත් අපිට ටිකෙන් ටික එක අරමුණක හිත ඒකාග්‍ර වෙන කාලය වැඩි කරගන්න පුළුවන් වෙනවා. ඉතින් සතිය ලක්ෂණය තමයි ඒක. අරමුණේ කිඳා බැහැලා පතුලටම වැදිලා තියෙනවා. ඊට පස්සේ සතියේ තියෙනවා මේ දැනෙන ආකාරයක්. රහක් තියෙනවා. සතිය පිහිටියා නම් අපිට දැනෙන විදිහක්. ඒකට කියන්නේ අසම්මෝහ රසය කියලා. ඒ කියන්නේ මේ හරියටම අපි ආස්වාස ප්‍රස්වාසය දැන් වෙන් වෙලා පේනවනේ මේක ආස්වාසය මේක ප්‍රස්වාසය කියලා. හරියටම සිහිය පිහිටියා නම් මේ ආස්වාසයයි ප්‍රස්වාසයයි දෙක කලවම් වෙලා පේන්නේ නැතු යනවා. හරියටම මේ දෙක වෙන් වෙලා හොඳට පේනවා. සමහර වෙලාවල් ඇති සමහර අයට ආස්වාසය කියද්දි බලන් ඉඳලා තියෙන ප්‍රස්වාසය දිහා. දකුණ කියද්දි තියලා තියෙන්නේ වම් කකුල. වම් කකුල තියන්නේ දකුණ කියාගෙන. ආස්වාසය කියලා මෙනෙහි කරන්නේ ප්‍රස්වාසයට. ඔහොම අර මුලා වෙලා කලකොල වෙලා ලොකු සංසය කියන වචනේ. හරියටම අපි කටින් හිතින් මෙනෙහි කළාට පේන්නේ වෙන එකක්. ඒ අර හරියටම සිහිය පිහිටලා නැහැ. හරියටම පිහිටියා නම් ඔහොම කලවම් වීමක් පැටලැවිල්ලක් වෙන්නේ නැහැ. අරමුණේ රහ විඳින්න පුළුවන් වෙන්න නම් හරියටම මේ අරමුණ වෙන් කරලා හඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ. පැටලෙන්නේ නැහැ. පැටලෙන්නේ නැතුව වෙන් වෙලා පේනවා. එතකොට ආස්වාසේ රහ වෙනම දැනෙනවා. ප්‍රස්වාසයේ රහ වෙනම දැනෙනවා. මේ දෙක අතර කිසිම පැටලැවිල්ලක් මුලාවක් අපිට එන්නේ නැහැ. එතකොට සතිය හොඳට මුල් බැහැලා තියෙන්නේ. දෙක හොඳට වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. මේක දකුණ මේක වම. මේක ආස්වාසය මේක ප්‍රස්වාසය මේක පිම්බීම මේක හැකිලිම. එතකොට ඒ රහ වැටුනහම එන අරමුණේ එන හුස්මත් එක තව ටිකක් ඉස්සරහට යන්න අපිට හැකියාව ලැබෙනවා. මේක මේ ආස්වාස ප්‍රස්වාස හෝ දකුණ වම පිම්බීම හැකිලීමට විතරක්ම නෙමෙයි. අපේ ආස්වාස ප්‍රස්වාස දිහා බලන් ඉද්දි සිතවිල්ලක් ආවත් සිතවිල්ල වෙනමයි ආස්වාස ප්‍රස්වාසය වෙනමයි වෙන් කරලා අඳුනන්න පුළුවන්. වේදනාව වෙනම, සිතවිල්ල වෙනම, ශබ්දය වෙනම, සිතවිලි වලත් එක එක කැටගරි. මේක රාග හිතක්, මේක ද්වේෂ හිතක් වෙනම වෙන් කරලා හඳුන ගන්න පුළුවන් වෙනවා. මුලින්ම අපි සිතවිල්ලක් කියලා තමයි මෙනෙහි කරන්නේ. කිසිම වෙන් කිරීමක් කරන්න යන්නේ නැහැ. කාලයක් මේක පුහුණු කරගෙන යද්දි ඔය චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කාණ්ඩවල වගේ ලං වෙනකොට සිතවිලිත් වෙන් කරලා අඳුන ගන්න පුළුවන් වෙනවා. කලවම් වෙන්නේ නැහැ. වෙන් කරලා පේනවා. ඉතින් මේ ඕනම අරමුණකට මේ විදිහට මේක මේ වෙන් කරලා හඳුන ගන්න ගතිය දකින්න පුළුවන්. ඒ වෙන් කරලා හඳුනගත්තාම තමයි හරියටම අදාළ අරමුණේ රහ අපේ මනසට දැනෙන්නේ. නැත්තම් එක කලවම් වෙලා තිබුණොත් එකම අරමුණකවත්
හරිම රහ අපිට හොයාගන්න බැරි වෙනවා. සතිය දුර්වලයි එතකොට. එතකොට ඔය සමහර වෙලාවට දැනෙනවා සමහර අයට ඒ සතිය දුර්වල වෙලාවට අරමුණු දෙක තුනක් එක සැරේ ඇති වෙනවා වගේ. සමහර යෝගීන් කියනවා මම හුස්ම දිහා බලන් ඉද්දි ඒකට පසුබිමින් සිතවිලිත් එනවා යනවා පේනවා අරවත් එනවා යනවා මේනවා මේවත් එනවා යනවා පේනවා කියලා අපි කියනවා. ඒක නරකක් නෙමෙයි ඒක වැරද්දක් නෙමෙයි. ඒකෙන් තේරෙන්නේ යාට තවම මේ එක එකක් වෙන් කරලා පේන්නේ. ඔක්කොම එකට එනවා වගේ තමයි පේන්නේ. හුස්ම පේනකොටම සිතවිල්ලකුත් එනවා වගේ නෑ. සාමාන්‍යයෙන් අපි පොතේ දැනුමට උනත් දන්නවා මේ දෙකක් එක සැරේ හටගන්නේ නැහැ. ඉතින් සිත වේගවත් සතියට වැඩිය. සතිය දුර්වලයි. එතකොට අර ටික වෙන් වෙලා පේන්නේ නැහැ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් අපි ලොකු සාංශය ඔකට කියන ප්‍රසිද්ධ උපමාවක් තියෙනවා. අපි මේ ඔය ඉන්දියාවේ එහෙම තියෙන්නේ මේ පරවියන්ට එහෙම කෑම කන්න දාන මිනිස්සු. එතකොට මේ මුං ඇට හරි මොනවා හරි එහෙම ධාන්‍ය වර්ග දෙයක් වැලි එක්ක ගල් කැටයක කලවම් කරලා විසික් කරොත් කවදාවත් ඒ පරවියා වැරදිලා වැලි කැටයකට ගල් කැටයකට ගහන්නේ නැහැ. හොටෙන් අනින්නේ නැහැ. එයාට හරියටම ගල් කැටේ මුං ඇටේ වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. මුං ඇටේටම ගහලා එයා කනවා. හොඳ වෙන් කර හඳුනා ගැනීමේ හැකියාවක් එයාට තියෙනවා. එතකොට අරමුණේ මුලා වෙන්නේ නැහැ. ඔක තමයි සතියේ රහ. සතියේ රසය. ඊට පස්සේ තියෙනවා සතියේ පච්චුපට්ඨානය කියලා එකක්. ඒ කියන්නේ මේක සතිය පිහිටෙව්වහම මට දැනෙන විදිය වැටහෙන විදිහක් තියෙනවා. ඒ කියන්නේ මම එක දිගටම අරමුණේ ඉන්නවා කියලා මට දැනගන්න පුළුවන් හැකියාව වෙනවා. ඒ කියන්නේ ලඝු සංසයකට කියන්නේ අරමුණට මුහුණට දාලා ඉන්නවා කියලා. ඉතින් මේක මේ අරමුණට මුහුණ දාලා ඉන්න නම් අපිට හොඳ වීරියක් මුලින් තියෙන්න ඕනේ අරමුණේ එක දිගට සතිය තියන්න. මුලදීම අපිට මේක දැනෙන්නේ නැහැ. මේ දේවල් මුලදීම එන්නේ නැහැ එකපාරට එන්නේ නැහැ. ඒවා නැති වුණා කියලා පසුතැවෙන්න එපා. කාලයක් තිස්සේ මේක නැවත නැවත ලොකු chance කියන වගේ සතත අභ්‍යාසයේ යෙදුනහම නැවත නැවත කරලා තමයි අරමුණ එන්නකොටම මේක දකින්න පුළුවන් වෙනවා. අරමුණේ මුල මැද අග ඒවා දකින්න පුළුවන් වෙන්නේ ඔන්න එතකොටයි. එතකොට අරමුණයි හිතයි අතර කල්පනා කර කර ඉන්න සුසුම් හෙලන්න වෙන කොහේ හරි දුවලා එන්න එහෙම වෙලාවල් නැහැ. අර අරමුණයි සිතයි අතර අතීතයට ගිහිල්ලා එන්න නීවරණ වලට එන්න එහෙම වෙලාවක් එන්නේ නැහැ. හරියටම අරමුණ හට ගන්නකොටම සිහිය පිහිටනවා නම් අරමුණ පවතින කොට සිහිය තියනවා, ගෙවෙන කොට සිහිය තියනවා. හිස්තැනක් තියෙනවා නම් ඒකට සිහිය තියනවා. ඊළඟට ප්‍රස්වාසය පටන් ගන්නකොටම හිත පිහිටනවා. ඒ අතරට නීවරණ වලට පයින්න ඉඩක් එන්නේ නැහැ. හරියටම අරමුණට මුණ දාලා ඉන්නවා. හරියට සමාන්තරව යන රේල් පීලි දෙකක් වගේ. එක රේල් පීල්ලක් අරමුණ නම් අනිත් රේල් පීල්ල සතිය. ඒ දෙකේ ඉස්සර පස්සර බවක් නැහැ. එකක් ඉස්සර වෙලා අනික පහු වෙලා එහෙම නැහැ. හරියටම සිහිය පිහිටියාම ටක්කෙටම මූණට මූණ දාලා ඉන්නා වගේ තමයි පේන්නේ. එතකොට දැනෙනවා. ඉතින් සතිය මේ ඇති කරගන්න බලපාන ප්‍රධාන ළඟින්ම ඉන්න කාරණා මොනවද කියන එක ඊළඟ එක සතියේ පදට්ටානේ. ඒකට කාරණා දෙකක් සාමාන්‍ය ලොකු සාංශේ නිතරම විස්තර කරනවා. ඒ තමයි මේ සතිය ඇති කරගන්න අපි ඉස්සරහින් තියාගත්තු අරමුණ ස්ථීර කරලා තියාගන්න ඕනේ. ඒකට තමයි අපි මෙනෙහි කරනවා කියලා එකක් තියෙන්නේ. ආස්වාසය නම් ආස්වාසය කියලා මෙනෙහි කරනවා, ප්‍රස්වාසය නම් ප්‍රස්වාසය කියලා මෙනෙහි කරනවා. දකුණ නම් දකුණ, වම නම් වම. වේදනාවක් නම් වේදනාවක්, සිතවිල්ලක් නම් සිතවිල්ලක්, ශබ්දයක් නම් ශබ්දයක්. පිම්බීම නම් පිම්බීම, හැකිලිම නම් හැකිලිම. එහෙම අපි අර මුලින්ම මෙනෙහි කිරීමක් මේ විපස්සනා ක්‍රමයේ කියලා දෙන්නේ. එතකොට නිකන් එහෙම අරමුණක් ඇත්තටම තියනවා වගේ තමයි මනසට යන්නේ. ආස්වාසය කියලා එකක් තියෙනවා. දකුණ කියලා එකක් තියෙනවා. ඒක තහවුරු කරලා දුන්නාම මනසට හිත එකේ කිඳා බහිනවා. ඇලෙනවා ගිහිල්ලා. සිහිය ඇති කරගන්න ප්‍රධාන වශයෙන් බලපාන මුල් කාලේ. ඇති වෙන ප්‍රධානම කාරණයක් ඕක. ඉතින් ඊළඟ එක වෙන මොකක්වත් නෙමෙයි සිහියම තමයි සිහිය ඇති කරගන්න උදව් වෙන්නේ. අපි පුළුවන් තරම් නැවත නැවත මතක් වෙන වෙලාවේ සිහියෙන් ඉන්න උත්සාහ ගත්තොත් ඒ ගන්න උත්සාහයම තමයි නැවත සිහිය වඩා වර්ධනය වෙන්න උදව් වෙන්නේ. ඉතින් අපිට කම්මැලිකමක් තියනවා සිහියෙන් ඉන්න. කැමති නෑ ආස නෑ. අපි හිතනවා මේක නිකම්ම ඔටෝමැටික් අමාරු තැනකදී සිද්ධ වෙයි කියලා. එහෙම නෑ. අපි නැවත නැවත සිහියෙන් ඉන්න උත්සාහ ගන්න තරමට තමයි සතිය බලවත්ව වැඩෙන්නේ. ඉතින් සතියම තමයි සතියට උදව් වෙන්නේ. වෙන උදව් දෙන්නේ යාට කිසිම කෙනෙක් නෑ. තනියෙන් තමයි නැගිටින්න තියෙන්නේ. එතකොට මේ මුලදී ඉතින් මේක ලේසි වෙන්නේ නැහැ. අපිට වැරදි තමයි මේක හදාගන්න සිද්ධ වෙන්නේ.
ඉතින් කොච්චර වැරදුනත් ඒ වරද්දාම තමයි මේක තේරුම් ගන්නත් තියෙන්නේ. මොකද ඒ වැරදෙන හැම තැනකදීම මට මේ විදිහට සතියට මූණ දාන්න, අරමුණට මූණ දාන්න බැරි වෙන හේතු ටික දුර්වලතා ටික අහුවෙන්න ගන්නවා. ඔහොම තමන් වැරදි මේ කරගෙන යද්දි තමන්ට ආවේනික වුණු ක්‍රම සහ විදි අහුවෙන්න ගන්නවා සිහිය පිහිටවන්න. ඒක එක්කෙනෙකුට ගැළපෙන ක්‍රමේ තව කෙනෙකුට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ අපේ සතිපට්ඨානය දියුණු කරගන්න, අපේ හිත හදන්න, අපි වෙනුවෙන් සතිය පුරුදු කරන්න බුදුරජාණන් වහන්සේටවත් බෑ. ඒක අපිම තනියෙන් කර ගන්න ඕනේ. වැරදි මේක කරන්න පටන් ගන්න ඕනේ. ඒකට බබෙක් වගේ වැටි ඇවිදිනවා වගේ. කියන්නේ සතිය පුරුදු කර වැටි හරි ගියොත් තමයි සතිය දියුණු වෙන්නේ. ඉතින් මේ මුලදී මේ වැරදෙනකොට අපිට පසුතැවීමක් තමයි එන්නේ. කාලයක් එක කමඨහන සුද්ධ වෙනකොට සුත්තමය ඥානෙ එනකොට මේ සිද්ධ වෙන වැරදි ගැන පසුතැවීම එන්නේ නැතුව අපිට හැකි සංඥාව ඇති කරගෙන සාදර සිතින් ඉස්සරහට යන්න පුළුවන් ගතිය එනවා. ඉතින් ඒ නිසා මේ සතිය සම්බන්ධයෙන් තියෙන ප්‍රධාන ලක්ෂණ හතර ඔය හතර. ඉතින් ආතාපි සම්පජානෝ සතිමා කියන මේ කාරණා හතරේ වීරියත් එක්ක සිහිය පුරුදු කරගෙන යද්දි තමයි සම්පජානෝ කියන ඊළඟ ගතියට එන්නේ. ඉතින් මම අද ඒක ගැන කතා කරන්නේ සතිය සම්බන්ධයෙන් අපි දැනගත යුතු ප්‍රධාන කාරණා ටිකක් මම මෙතෙන්දි කතා කරේ. අපි හැමෝම විපස්සනාව පුහුණු කරන පිරිසක් විදිහට සතිය සම්බන්ධයෙන් මේ කාරණා දැනගෙන හිටියාම අපිට වැරදෙන තැනකදී සැක සංකා පහළ වෙන තැනකදී කමඨාන සුද්ධ වෙන්නේ නැති තැනකදී උත්තර සපය ගන්න පුළුවන්. ඉතින් සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානය කියන එක විපස්සනාව කියන එක ගැඹුරකට යන්න ඔන්න ඔය කියන කාරණා ඔන්න ඔය ගුණ ටික අපි ළඟ තියෙන්න ඕනි කියලා දේශනා කරනවා. ඉතින් මං හිතනවා අදට මම එතනින් එහාට කතා කරන්නේ නැහැ. අපේ පුහුණුවට අපේ කරගෙන යන වැඩපිළිවෙලට මේ කරුණු අපිට උදව් කරගන්න පුළුවන්. ඉතින් පහුගිය කාලේ පුහුණු වීමෙන් තමන්ට ලැබුණු අත්දැකීම් ගැන ප්‍රශ්න ගැන මොන හරි තියෙනවා නම් අපිට දැන් ඒ සඳහා අවස්ථාව ගන්න පුළුවන්. ඒ නිසා අපි මෙතනින් දේශනාව නතර කරනවා. ප්‍රශ්න තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න අවස්ථාව ගන්න. සාදු. හොඳයි මෙහෙණින් ආංශ අපි අවස්ථාවක් දෙමු මේගොල්ලන්ට මොන හරි දේශනාව ගැන පැහැදිලි කර ගැනීමක් හෝ ඒකට අදාළව මොන හරි තියෙනවද කියලා ඊට පස්සේ කමටහන් සුද්ධ කරන සතිವಾರයට යමු. අවසර මෙහෙණින් ආංශ මට අහන්න හිතුණා දැන් මම හිතන්නේ මම මේට අදාළ ප්‍රශ්නයක් මීට ඉස්සරත් අහලා තියෙනවා. දැන් ඔය සතිය පවත්වාගෙන යෑමේදී අපි වීරිය කියන එක නැතු යන ඔබ වහන්සේ අද දේශනා කළා වගේ ඒක අමතක වෙලා යන ස්වභාවයක් තියෙනවා එදිනෙදා වැඩ කටයුතු එක්ක. ඉතින් ඒකෙදි ඉතින් ටිකක් වෙලා ගියාට පස්සේ තමයි ඒක ආයේ මෙහෙම මේක මම කියන්නේ කලබලයක් නැතුව මේ දේ කරන්න ඕනේ නේද කියන සිත එන්නේ ආයේ. ඉතින් ඒක ඔබ වහන්සේ දේශනා කරා වගේ අපි වීරියෙන්ම හැම වෙලෙම දිගින් දිගට පුරුදු කිරීමෙන් නේද ඒක කර හදාගන්න පුළුවන් වෙන්නේ කියන එක ගැන තමයි මම අනිවාර්යෙන්ම ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ආතාපි කියන එකෙම පටන් අරන් තියෙන්නේ. එහෙනම් සතිමා කියන එකෙන් පටන් ගන්න තිබුණානේ. ආතාපි සම්පජානෝ සතිමා. විනේය ලෝකේ එහෙම යන්නේ. ඉතින් වීරියක් නැතුව ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි කියනවා මුලින්ම සතියෙන් ඉන්න තැන ඉඳලා සිහියෙන් පටන් ගන්න කියලා. ඒ වුණාට සිහියෙන් පටන් ගන්නත් වීර්ය චෛතසිකේ තියෙන්න ඕනේ. ඒක කරන්නවත් කර බැලීමේ කැමැත්ත එන්න වීරියක් තියෙනවා. දැන් මේ ගැන කී දෙනෙකුට ඇහෙනවද මේ ලෝකේ සතිය ගැන? කී දෙනෙකුට ඇහෙනවද? කීයෙන් කී දෙනාටද කරන්න හිතෙන්නේ? ඒ කරන්න හිතෙන්න කර බැලීමේ කැමැත්ත ඒ කුසල ඡන්දය එන්නේ ඒකට වීරියක් අවශ්‍යයි. සිහියක මේක කරලා බලන්න. මෙච්චර කියනවා අපි චුට්ටක් කරලා බලමුකෝ. සිහියෙන් ඉඳලා බලමු කියලා හිතෙන්නම වීරියක් ඕනේ. ඒකට තමයි ආරම්භක ධාතු වීරිය කියන එක එන්නේ. ඊට පස්සේ ඒකෙන් කරලා බලන්න කැමැත්ත ආවට ආරම්භ කරන්න පටන් ගන්න කැමැත්තාවට මේක අත නෑර අරගෙන යන්න ඕනි වෙන වීරිය ඒක වෙනම එකක්. දැන් අපිට වෙන්නේ ඒක තමයි අපි පටන් ගන්න ඕන චුට්ටෙන් ආය අමතක වෙනවා. ඊට පස්සේ ආය මතක් වෙනවා ආය අමතක වෙනවා. ඉතින් ඔය විදිහට කැඩි කඩිරි පේලියක් විදිහට තමයි මුලින්ම එන ඕනම යෝගාවචරයකට සිද්ධ වෙන්නේ. ඒක හැටි. 100% අපිට සිහිය මේ තියාගන්න බෑ. අපිට යම් ප්‍රමාණයකට විතරයි සිහිය තියාගන්න පුළුවන්. අසතිමත් කාල තියෙනවා. නමුත් අපි අර ඒකත් එක්ක අසතියටත් සතිමත්ව මම අසතියෙන් හිටියේ මෙච්චර වෙලාවක් කියලා දැනගෙන මතක් වුණු තැන ඉඳලා පසු නොතැවි
මේක දිගින් දිගටම අරගෙන යනවා නම් ලොකු සාංශය කියන්නේ අන්නේ පසුතැවීම එන්නේ නැත්නම් එතනින් කර්මයක් වෙලා නැහැ කියලා උන්වහන්සේ කියනවා. අසතිමත් කාලයට පසුතැවීමක් එන්නේ නැත්නම් කර්මයක් වෙලා නැහැ. මතක් වුණ තැන ඉඳලා පටන් ගන්නයි තියෙන්නේ. ඉතින් ඒක නැවත උනන්දුවෙන් උමනාවෙන් වීරියෙන් කරාම තමයි අර අසතිමත් වෙලා තියෙන හිඩැස් ටික චූටි වෙන්න ගන්නවා ටික ටික. අසතිමත් කාල පරාසය අඩු වෙන්න ගන්නවා. කොහොම තමයි යන්න තියෙන්නේ. කොහොම වුණත් 100%ක් සාමාන්‍යයෙන් මම අහලා තියෙන විදිහට නම් ඇත්තටම අපිට මේ වැඩේ කරන්න 100%ක්ම සිහිය ඕනේ නැහැ. 100ට යම් ප්‍රමාණයක් තිබුණාම ඇති. ඉතින් ඒ ප්‍රමාණයෙන් සෑහීමටපත් වෙන්න යන්න ඕනේ. ඒ ප්‍රමාණයට එන්නත් ලොකු වීරියක් අපිට අවශ්‍ය වෙනවා. හොඳයි මේ විනාශ මේ ඔබ වහන්සේ දැන් සඳහන් කරා මම හිතන්නේ අර ලොකු ස්වාමීන් වහන්සේත් කියනවා වගේ දැන් අසතිමත් කාලයේදී අපි කරන දේවල් වල කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. එතකොට ඔව්. ඒක මම හිතන්නේ මේක ඉස්සරහත් ඔබ වහන්සේ සඳහන් කරා දැන් කොහොමද ඒක ආකාරයෙන් වෙන්නේ දැන් අපි කියන්නේ ඒක අපි චේතනාපූර්වක කරන්නේ නැති නිසාද අපි නොදැනුවත්ව වගේ වෙන නිසාද? ඔව් ඒ කර්ම සිද්ධ වෙන විදිහක් තියෙනවා. චේතනාපූර්වක වෙනවා වෙන්නත් පුළුවන්. අපාගාමී වෙන කර්මයක් වෙන්නේ නැහැ. අපාගාමී වෙන කර්මයක් වෙන්නේ පසුතැවීමත් එක්ක. මං ගොඩක් වෙලාවට මං කියනවා අපි පව් කරාට අපි අපායට යන්නේ නැහැ. මිනිස්සු හිතන් ඉන්නේ පව් කරාම අපායට යනවා කියලා. පාපයකට බෑ අපිව අපායට අරන් යන්න. අපිව අපායට අරන් යන්නේ පාපය කෙරෙහි අපි දක්වන ආකල්පය. ඒ ආකල්පය තමයි පාපයට දක්වන ආකල්පය තමයි පසුතැවීම කියලා කියන්නේ. පසුතැවීම නිසා අපි අපායට යන්නේ. ඒක නැතුව මේ අසතිමත් වෙච්ච වෙලාවට සිද්ධ වුණු පාපයක් ගැන පසු නොතැවි මතක් වෙච්ච වෙලාවේ ඉඳලා මේක අරගෙන යන්න කොයි තරම් ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේද විශ්වාසයක් තියෙන්න ඕනේද බුදුරණන් වහන්සේ ගැන. ඒකට අපේ මනසට පුරුදුම අසතිමත් වෙලාවට සිද්ධ වෙච්ච මේ පුංචි පාපයක් අල්ලගෙන පසුතැවි තැවි අනේ අනිච්චන් කියාගෙන ඉන්නේ. එතකොට තමයි අපි අපායට යන කර්මය සිද්ධ වෙන්නේ. නැත්තම් මේ වැඩේ කරන්න පුළුවන්. එහෙම වැඩක් නොතිබුණා නම් මේ චිත්තසංතානයත් එක්ක මේ සිතුවිලි පරම්පරාවත් එක්ක ඔය වගේ ක්‍රියාපටිපාටියක් නොතිබුණා නම් කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ. එච්චරටම අපි දවසක් ඇතුළත අකුසල් කරනවා. අපේ සිතෙන් අපි ගොඩාක් අකුසල් කරනවා. ඉතින් ඔය ඔක්කොමත් එක යන්න ගියා නම් කාටවත් ගැලවෙන්න බෑ. අරක තමයි රහස ගැලවෙන්න තියෙන. අසතිමත් වෙලාවට සතිමත් වෙන්න. සතිමත් වෙනවා නම් පසුතැවීම එන්නේ නැති තැනට සතිමත් වෙන්න පුළුවන් නම් එහෙනම් එයාට මේක ඉවර කරන්න පුළුවන්. කර්මයක් රැස් වෙන්නේ නැහැ. පාපයක් වෙන්නේ නැහැ. අපාගාමී පවක් වෙන්නේ නැහැ. එහෙමයි මෙහෙණින් ආස බොහොම පිං